අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ සොඳුරු සංචාරයට. අදත් ලංකාවේ තියෙන බොහෝ දෙනෙක් යන්න කැමති සොඳුරු ස්ථානයකට තමයි ඔයාලා මම එක්කයි යන්නේ. සීතල කුල පාට පිරුණු දිව්‍ය ලෝකයක් වගේ තැනකට තමයි යන්නේ. ඉතින් මම දැන් ඉන්නේ ඉවස්ටන් වලට යන අතරමඟ. ඒ අතරමඟ අපිට බලන්න තැන් තියෙනවා. ඉතින් ඒ එක තැනක තමයි මම නැවතිලා ඉන්නේ. ඔයාලා නම කිව්ව පමණින් දන්න කොහෙද කියලා. බබරගිරි ඇල්ලට යන්න තමයි දැන් මම මේ නවත්තලා තින්නේ. ඉතින් එන්න මාත් එක්ක යන් ගිහිල්ලා බලමු. නම් අර ඉඩ යන්න බෑ මොකද පාලම අබලන් හින්දා මම කීපසරම ඇවිල්ලා තියෙනවා මේ මෙතෙන්න. ඉතින් මේ පළවෙනි වතාව තමයි අර කොහොමද යන්න බැරිවුනේ මොකද හේතුව පාලම අබලන් ඒක යන්න එපා කියලාම ගහලා තියෙනවා. ඉතින් ඒකින්ද ඒක ඇවිල්ලා අමෝගම සේෆ්ටියට මම හිතන්නේ මෙහෙ කරලා දෙන්නේ මොකද එහා පැත්තට නෙවෙයි ගමකුත් තියෙනවා. මේ පාලමෙන් ඉන්නේ එහා පැත්තට ගමක් තියෙනවා. ඉතින් මේ ගමේ කට්ටිය එදිනෙදා පාවිච්චි කරන පාලම හින්දා ඒකේ තවත් ඒක අබලන් වුණොත් එහෙම එයාලට මෙතන එහා පැත්තට එන්න විදියක් නැති හින්දා තමයි මම හිතන්නේ මේ පිටස්සර කට්ටියලා අතුල් වෙන්න එපා කියලා මම අහලා තියෙන්නේ. ඉතින් මෙතෙන් ඇවිල්ලා මේ හැම ඉඳන් සුන්දරත්වය බලලා විඳලා ඉතින් යන්න පුළුවන්. මේක මම හිතන්නේ රත්තොට ඉඳන් කිලෝමීටර් 3ක් වගේ එනකොට තමයි මෙතන මේ හම්බෙන්නේ. ඉතින් බෝට් ගහලා තියෙනවා. ඉවස්ටන් යනවා කියන්නේ අනිවාර්යෙන් මෙතෙන් ඇවිල්ලා මේකේ සුන්දරත්වයත් ඉඳලා යන්න. ඉතින් එහෙනම් අපි ඉක්මනට යමු උඩට. මොකද වර්ෂාව දැන් එන්න ළඟයි. මාරම ලස්සනට මෙතෙන්ද මේ යන අතරමඟ පේනවා මේ ප්‍රයිනස් කැලේ මැදින් යනකොට මාරම ලස්සනක් තියෙන්නේ.
මාරු හුලඟක් තියෙන්නේ. මාරම වයිබ් එකක් තියෙන්නේ. ඉස්සරහම කවුන්ටරෙන් ටිකට් එකක් අරගෙන තමයි අතුල්ට එන්න ඕනේ. යන්න පුළුවන් වෙයි කියලා. ඒ තරමට හුලඟ අනික මීදුම වැහිලා කිසිම දෙයක් පේන්නේ නැහැ. මේක පිස්සුවක්. කෙලින්ම පිස්සුවක්. අද දවසේ නියමයි. මේ උපන් කතාවෙන් නිකන් එහෙනවත් දන්නේ. මාර වයිබ් එකක් තියෙන්නේ.
එතන උඩහට යනකොට මල්ලිලා ටිකක් සෙට් වුණා. දැන් යාලත් එක්ක යනවා පිටවල පතනට. අපිට view point එක ගාවට යන්න බැරි වුණා. මොකද ඒ තරමට හුළඟ. ඒක හින්දා ඊට ටවර් එක ගාවටවත් යන්න බැරි වුණා. හුළං කපලා ගාවි. එයාලා දකින්න ඇහි. හැබැයි ඉතින් මාරම බයික්යක් තියෙන්නේ. තියාලි පාරවල් තියෙනවා ශක්තිය වෙලා වර්ෂාවත් එක්ක ඉතින් මේ පැත්ත තියාලි මාර්ගයේ ශක්තිය වෙලා තියෙනවා. ඉතින් උඩ view point එකට යන්න බැරි වුණා. මේ ඔයාලා දකින්න ඇති මාරු විදියට හුළඟ කියන්නේ මේ ඉන්නම බෑ. අර හුළං කපල්ලෙන් එහා පැත්තට යන්න බෑ. ඒ තරමට හුළඟ. ඉතින් මම උඩට යන්න නැතුව ආයෙ හැරිලා ආවා. හැබැයි මාර ෆීලිං එකක්. ඉතින් මේ මට මල්ලිලා වගේ කුස්සෙත්. ඉතින් දැන් අපි යනවා පිටවල පත්නට. මෙතන view point එක පොඩ්ඩක් නැවතුණා. ඉතින් ඔයාලට පෙන්නන්නම් අර පැත්තෙන් පේනවා අර ඈතින් පේනවා මේ ලකේගල, ඊට පස්සේ මානිගල, මේ පැත්තෙන් මේ හරියෙන් ගොම්මානිය ඔය සෙට් එකම පේනවා. එතකොට අර පැත්තෙන් තුනිස්ගල පැත්ත ඒ ඔක්කොම අර මීටරෙන් වැහිලා තියෙන්නේ, බලාකුළු වලින් වැහිලා තියෙන්නේ. ඉතින් ආය දවසක යන් අපි ඒ ඉසව්වලත් සොඳුරු සංචාරය. ඉතින් අද මම කැම්පින් එක්කර නෙමෙයි ආවේ. මම දැන් ආය පිටවල පතන්න ගිහිල්ලා සේරැල්ලට ගිහිල්ලා ආය යන්න ඕනේ.
පිටවල පතන ගාවට ඉක්මනට. මේක පහින් පස්සේ යන්න දෙන්නේ නැහැ. පහට කලින් එන්න ඕනේ. පහට කලින් ඇවිල්ලා ටිකට් අරගෙන යන්න දෙන්නේ. ඉතින් අපි ගිහලා බලමු. දැන් නම් ඉතින් සෝලෝ ට්‍රැවල් එකක් නෙවෙයි. මල්ලිලා 7 දෙනෙකුට සෙට් වුණා. ඒ 7 දෙනෙක් එක්ක එයා පතනට මල්ලව අතුරුගිරිය නේ? අතුරුගිරිය ඉඳන් ඇවිල්ලා ඉන්නේ. ඒ අතුරුගිරිය ඉඳන් එන්න කොච්චරද ගියා? 4ක්. එහෙමද? 4ක්. 4ක්. අතෙන්ද යන්න තිබ්බම ඒ මාර එතන අමාරුයි. ඒ වයිබ් එක මාරුයි. මේ වගේ තිබ්බම අවුලයි. පරිස්සමෙන් ඉන්න ඕනේ. පොඩ්ඩක් එහෙම වුණොත් ඉවරයි. මාරම පරිස්සමෙන් එන්න ඕනේ මේ අයිකට. පොඩ්ඩක් එහෙම වුණොත් එහෙම ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා මේ පටු මුල බයික් එකක් තියෙන වෙලාවක ඒක බලාගෙන ඉන්නවා කියන්නේ ඒක වෙනම ලෙවල් එකක්. සීතල පුංග හැමදේම විනාඩියෙන් වෙනස් වෙනවා. ඉතින් මේ සුන්දරම තැනක් රිවර්ස්ට අනිවාර්යෙන් රිවර්ස්ට එනවා කියන්නේ පිටවල පස්සෙන් දෙන්න. ඇවිල්ලා බලලා සුන්දර දේ විතර හානියක් නොකර ड्रोन दाने दिया और वेणु ने मार एकदम ये नहीं दिन ड्रोन ने का नाला ड्रोन ने दिन दा ड्रोन ने का दाने और ड्रोन शॉट अनिवार्य मोड़े उन्होंने ड्रोन शॉट नहीं दिया ने उधर करने बेरुना मांगे तो मितना करना के लिए मितना उन्होंने को उधर में दिया ना इतिंग अभी पल्ले सेरा ले हम ඉතින් මේ අර පැත්තෙන් වර්ෂාව එනවා. මෙතනින් අපි ඉක්මනට යන්න ඕනේ. මල්ලි මම යනවා. හරි පරිසරන පුසන්න. මෝර්නිං හැමෝටම. ඉතින් හිතුවේ නැති විදිහට මට ඊයේ මෙහෙ නතර වෙන්න උනා. මම සේරා ඇල්ල ළඟටම ආවා. ඒ වුණාට එද්දි ටිකක් රෑ වෙලා. ඉතින් මම මෙහෙ නවතින්න තීරණය කරා. මොකද මෙහෙ සයිට් එක මගේ අයියා වැඩ කරනවා. ඉතින් සේරා ඇල්ල ළඟම. ඉතින් මං හිතුවා එයාත් එක්ක ඊයේ රෑ මෙහෙ නැවතිලා අද උදේම සේරා ඇල්ලත් බලලා මම යන්න. ඉතින් ඒ හිතුව නැති විදිහට තමයි හැමදේම සිද්ධ වුණේ. ඉතින් දැන් යන් සේරල්ල ගාවට ගිහිල්ලා සේරල්ලත් බලලා අපි
ආය පිටත් වෙමු. මෙතන මේ ටිකට් ගන්නව නේද? ඈ? ටිකට් ගන්න නැද්ද? ගන්නවා. ඔයාලා සයිට් එකට යන්නේ තව පල්ලෙහාද? නෑ නෑ. මම අර බෑග් එකේ තිබ්බේ. ඔව්. එතන මම පිටේ. මේක කොහොම හරි සෑහෙන කට්ටියක් මැරුණානේ. මේක කපල්ලක් මරනවට. ටී ෂූට් එකට ඇවිල්ලා නේ. එවන බය හිතනවා සද්දෙත් එක්කනේ. හරිනේ. ගුහාව වගේ. ඒකද? බය හිතනවා දැක්කාම නේ. ඔන්න ගයිස් සේරෑල ළඟටම ආවා. මාරම ලස්සනයි. මේක දැක්කහම මාරම ගතියක් තියෙන්නේ. අර වතුර ටික මෙහෙම නිල් පාටට දකිනකොට බයක් හිතෙනවා. මේ ගොඩක් ෆ්‍රී ෂූට් වලට එහෙම මෙතන යනවා කට්ටිය මේ ෆ්‍රී ෂූට් කරන්න. ඉතින් අපි කතා වුණේ මේ අතර ෆ්‍රී ෂූට් එකකට ඇවිල්ලා මෙතන කපල් එකක් මෙතන ගිලිලා මැරලා තියෙනවා. ඒක තමයි මතකෙ තියෙන අනතුර. තව අනතුරු වෙලා ඇති ගොඩක්. ඉතින් අර මේ වගේ තැන් වලට එනකොට මාරම පරිස්සමෙන් අපි මේ ඇවිල්ලා බලවල කරලා යන්න ඕනේ.
මේ අර පල්ලෙහාම නාන්න පුළුවන් නේ. පල්ලෙහා නාන්න පුළුවන් නේ. අපි මේ ටික තමයි බය. මේ ටික නාන්න පුළුවන්. වැහුනේ මේ හරියට මේ ඉතරනේ. කො? එතනින් වල වගේ දින. වල වගේ නෑ. ඔය දිගට පොය වගේ තමයි. මෙහෙම වතුර අරන් යනවද කොහෙට හරි? මෙහෙම වතුර කොහෙට හරි අරන් යනවද? නෑ මොන ගන්න යන්නේ නෑ මේ බට දාවලි. සුපිරිනේ. දිගටම නාන්න පුළුවන්. ඊළඟ පාර ඇවිල්ලා නාලා කළා. අයියා ටයිම් වද නානේ කොටද? මේකේ මිඩියරි වතුර තියෙනවා. ඇත්තට. අඩුයිනේ. මේක උඩට යන්න පුළුවන්. එහෙමද? නෑ නෑ යන්නේ. ඒක. මම කියලා උඩට පොඩි ඇල්ලක් වගේ දෙනවා. ගලේ වතුර වලක් තියෙනවා. මේ වතුර ඒකට අඩුයි වගේනේ. අඩුයි වතුර. ඒ වතුර වල ඇදී කරේ. රිවර්ස්ටර්න් කියන්නේ පිස්සුවක්. කෙලින්ම පිස්සුවක්. මේ එකපාරක් ආවත් 100 දවස් පාරයක් එන්න හිතනවා. නිකන් හරියට ඩ්‍රග් එකක් වගේ. ඇඩික්ට් වෙනවා. මේ මම හිතන්නේ ඩ්‍රග් එකකට වඩා භයානකයි එකපාරක් රිවර්ස්ටර්න් ආවොත්. ඒක නම් මාරම ෆීලිං එකක්. ඔයාලත් ඇවිල්ලා බලන්න සුපිරි. ඉතින් මම මෙතනින් දැන් වීඩියෝ එක නවත්තනවා. දැන් මම යන්න ඕනේ නුවරට. ඉතින් ඉක්මනටම තවත් ලස්සන සොදුරු ස්ථානකින් සංචාරයකින් අපි හම්බෙමු. එතන ගිහින් එන්නම්. කියන්න දෙයක් තියෙනවා. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න. ඉතින් මාත් එක්ක හැමදාම ඉන්න. එහෙනම් මම අදට ගිහින් එන්න තවත් සොදුරු සංචාරකින් ඉක්මනට හම්බෙමු. වර්ෂාවත් දැන් එන්න වගේ මොකද ඔක්කොම කල් මේ මීදුමෙන් වැහිගෙන යන්නේ දැන් මුළු කඳු පන්තියම. එහෙනම් ළමයි අදට මම ගිහින් එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. මම විශේෂ කාර්ය ගවේෂකයා.